සුබ උදෑසනක් මම චරිත අබේසිංහ සමගි බලවේගයේ හොරණ ප්‍රධාන ආසන සංවිධායක. ඉතින් අද මේ මාධ්‍ය හමුවට මම සහභාගී වෙන්නේ විශේෂයෙන්ම මේ මට දැන් ඕන හෑර් ස්ටයිල් එකකට මාරු වෙන්න පුළුවන්. කොණ්ඩේ අනික ගැන හිතන්නවත් දෙයක් නෑ. සචනේ. වල් පැල ගලවලා මල් පැල හිටවපු උද්භිද උද්‍යානයේ ඉඳගෙන මේ පට්ට මහන්සියලා පට්ටට වැඩ කරලා පට්ටට හොරකම් කරලා පට්ටට චාටර් වෙච්ච ආණ්ඩුවක් මේ වෙලාවේ මේ දේශපාලනය තුල අතු ගෑවෙමින් යන මොහොතක විශේෂයෙන්ම මේ ඊයේ අපි දැක්ක විශේෂයෙන්ම මේ ලංකාවේ වර්ෂාපතනය මේ දවස්වල වැඩි නැවතත් නිකන් අර දිත්වා සුලි කුණාටුව පිළිබඳව මතකයන් ආවර්ජනය වෙමින් තියෙනවා. ඒ මොහොතක මේ රුවන් මාපලගමගේ කියනවා මේ අපේ පැත්තේ මිනිස්සු නම් වතුර අපේ ගෙදරට ආවේ නැහැ කියලා දුක් වෙනවා. මොකද රුපියල් 25000ක් හම්බ වෙනවා මේ වතුර ආවනම් ගෙදර බඩු ටික මේ හානි වුණා නම් එහෙන් 50000ක් හම්බ වෙනවා. ඒ නිසා පළවෙනි ලංකාවේ ස්වභාවික ව්‍යසනයකින් පසුව පළවෙනි අවස්ථාව ලංකාවේ මිනිස්සු දුක් වෙන අනේ අපේ ගෙදරට වතුර ආවේ නැහැ කියන කාරණා. ඉතින් මේ වගේ පට්ට කණ්ඩායමක් එක්ක මේ වගේ මල් පැල ටිකක් එක්ක ආණ්ඩුකරණය කරගෙන යන එක අමාරුයි කියලා මේ වෙනකොට පැලවත්තට පැහැදිලිව තේරලා තියෙනවා. මොකද අනුර කුමාර දිසානායක මහත්තයාගේ ලිස්ට් එකේ උඩින්ම හිටපු දෙන්නයි. එක්කෙනෙක් තමයි කුමාර ජයකොඩි මහත්මයා. එයා ගල්අඟුරු වංචාවට මේ මුණ දෙන්න විදිහක් නැතුව දැන් වෙනකොට කවුද වැරදි කියන එක විගණන වාර්තාවෙත් කියවිලා. ඒ වගේම මහජනෝපයෝගීතා කොමිසමෙත් කියවිලා. IMF එකේනුත් පිළි අරගෙන දේශපාලනයේ වශයෙන්ුත් පිළි අරගෙන දැන් ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා. ඒ ඉල්ලාස් වීමත් පසුව ඒ පළවෙනියටම ජාතික ලයිස්තුවෙන් උඩින්ම හිටපු කුමාර ජයකොඩි මේ වෙනකොට මේ ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වා. දෙවෙනියට ලයිස්තුවේ ඉඳපු කෙනා තමයි හර්ෂණ සූරියප්පෙරුම. ඉතින් හර්ෂණ සූරියප්පෙරුම මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදහන් වීම පිළිබඳව වගකිය යුත්තා. ඔහුගේ ඒ ක්‍රියාපටිපාටියෙනුත් ඒක මාස ගානක් දැනගෙන අන්තිමට වෙනත් කණ්ඩායමක් මගින් වෙනත් ජනාධිපති නීතිඥයෙක් කරහා ඒක එලි දක්වන කම්ම එලියට එන කම්ම සද්ද නොකර ඉඳීම තුල ඔහු තුලත් යම්කිසි වංචනික සිතුවිල්ලක් තියනවා දෝ කියන එක මේ රටේ මිනිස්සු ප්‍රශ්න කරන්න අරන් තිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ ආණ්ඩුව නැවත වතාවක් මේ රුපියල් ඩොලර් ලක්ෂ 25 අතුරුදහන් වීම පිළිබඳව වගකිය යුතු කණ්ඩායමේ ඉන්න ප්‍රබලයෙක් විදියට හර්ෂණ සූරියප්පෙරුම මහත්තයත් ගත්තාම ඔන්න අනුර ගෙනාපු දෙන්නෙක් මේ ආණ්ඩුවේ රෙද්ද ගලවලා තියෙනවා. අනුර ගෙනාපු മന്ത്രിවරු දෙන්නෙක් මේක රෙද්ද ගැලුවා. එතකොට පැලවත්තර සාධාරණ කේන්තියක් එන එක හරි JVP කාර්ය විදියට. මොකද අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව අවුරුදු ගාණක් සන්නද්ධ අරගල කරලා මිනිස්සුන්ගේ ඔලු විනාශ කරලා ඔලු කාලා හදාගත්ත ආණ්ඩුව මේ විදියට ජාතික ලයිස්තුවෙන් ආපු අනුර කුමාරගේ යාළුවෝ දෙන්නෙක් විනාශ කිරීම පිළිබඳව පැලවත්තේ අර්බුදයක් ගොඩ නැගෙන එක පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන්. ඒ අර්බුදය කොච්චර දුරට යනවද කියලා කියනවා නම් දැන් මිනිස්සු නැහැ. දැන් අර ජාතික ලයිස්තුවෙන් ආපු යාළුවෝ මේ විදිහට ආණ්ඩුව විනාශ කරගෙන යනකොට හොරකම් වලට අහු වෙනකොට මිනිස්සු නැති වෙනකොට මේගොල්ලෝ බලනවා අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් කොහෙද තියෙන්නේ? අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් කොහෙද තියෙන්නේ? හොරකම් වලට ගෑවිච්ච නැති වැඩක් කරන්න පිළුවන් මිනිස්සු කොහෙද ඉන්නේ? අන්න මේගොල්ලෝ බලනවා අපි සජබේට කෝල් එකක් දීලා බලමු. සජබේ ඉන්න മന്ത്രിවරයෙක්ගේ ගෙදරට ගිහිල්ලා බලමු. නැත්තම් කතා කරලා බලමු. පාරේ හම්බුනොත් ව්‍යාපාරිකයෝ හරහා මැසේජ් එකක් දීලා බලමු. දැන් ඔය മന്ത്രിවරු සහ මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු ගැන පැත්තකට දාමුකෝ. මේ මම තාම අවුරුදු 1කමාරයි සජබේට ඇවිල්ලා. හරිද? මම අවුරුදු 1කමාරයි සජබේට ඇවිල්ලා. මම හොරණ සංවිධායක විතරයි. අපිටත් කියනවා ව්‍යාපාරිකයෝ හරහා හරි කොහෙන් හරි පණිවිඩයක් කියනවා මල්ලි මේ ඔය ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නේ නැතුව ඇයි ඕගොල්ලන්ට බැරි මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න? මේකට මිනිස්සු නැහැ මල්ලි. වැඩ කරන්න මිනිස්සු නැහැ. පුළුවන් නම් එකතු වෙන්න කියලා. හරිද? එතකොට ඔය தত্ত্বය තියෙද්දී එක පැත්තකින් සමහර මාධ්‍ය ආයතන අහනවා මේ ඇයි මේ සජබේ අය අනිත් පැතිවලට යන්න උත්සාහ කරන්නේ කියලා. අපි අහන්නේ ඒක නෙමෙයි. ඇයි ඕගොල්ලෝ සජබේ පස්සේ එන්නේ? ඇයි අපේ മന്ത്രിවරු පස්සේ එන්නේ? මොකද්ද අපේ മന്ത്രിවරුන්ගේ ඔබේ ඔය කියන මල් පැලවල නැති විශේෂත්වය? අපි පද්ධතියක් විදියට මේ දේශපාලන කඳවුරේ හිටපු සියලුම മന്ത്രിවරුන් ඔවුන්ගේ අතීතය පිළිබඳව සහ ඔවුන්ගේ දේශපාලන මේ භාවිතාව පිළිබඳව තරේ හෙලා දැකපු කණ්ඩායමක් මේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. අපේ කණ්ඩායමට හැර වෙනත් කණ්ඩායමකට සුදුස්සෙක්
ගේ නමක් තියෙනවා නම් කියන්න කිව්වා. මේ කණ්ඩායමේ තියෙන මේ නම් ලිස්ට් එක ඇර වෙන කණ්ඩායමක නම් ලිස්ට් එකක් තියෙනවා නම් කියන්න කියලා කියපු කණ්ඩායම දැන් අද වෙනකොට මේ සජිබි മന്ത്രിවරු පස්සේ යනවා. එතකොට අර උද්භිද උද්‍යානයේ ඔබ පැල කරපු ශ්‍රමදානයෙන් පැල කරපු මේ මල් පැල ටික දැන් වෙනකොට ඇත්තටම පර වෙලා ඒ මල් පර වෙලා මල් වල මේ පෙතිත් නැහැ. ගහ විතරක් ඉතුරු වෙලා තිනවා. ගහටත් නිකන් බේත් ගහපු ගහක් වගේ ගහ තාම අර ඡන්දේ දීපු යම්කිසි කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න නිසා ගහ ඉතුරුලා තිනවා. නැත්තම් ගහත් නැති වෙනවා. ඉතින් මේ දේශපාලන මගඩිය එහෙමත් නැත්තම් මේ දේශපාලන මේ වශයෙන් කරන මාළු බෑම අපි පෞද්ගලිකව දකින්නේ වීලුවක් විදියට. ඉතින් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට කරනවා නම් ඊට වඩා වැඩ තියෙනවා. කරනවා නම් මිනිස්සුන්ට දෙනවා නම් ඊට වඩා සහන තියෙනවා. බදු ගහනවා ඉවරයක් නැහැ. තවත් මේ වැට්බද්දට තවත් 2.5ක් එකතු කරා. ඒ එකතු වීමත් එක්ක රටේ මිනිසුන්ගේ අමාරුවෙන් හම්බ කරන මිනිසුන්ගේ ශ්‍රමය බදු විදිහට එකතු කරලා ට්‍රිලියන ගාණක් එකතු කරගෙන ඉන්නව එකට අමතරව දැන් වෙනකොට තනුන්ගේ දේශපාලන පක්ෂ වලට අත දාන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා පැහැදිලිවම මේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාත් දැන් කීප වතාවක්ම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්මයා කියලා තිබ්බා පොඩ්ඩක් ඉන්න. මේ පාරත් ඉල්ලා අස්වීමේ ලිපියම බාර දුන්නාම පොඩ්ඩක් ඉන්න. තව මාසයක් ඇතුළත අපි සජබෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එහෙම මිනිස්සු අරගෙන මේ ආණ්ඩුව ගොඩ දා ගන්නවා. ඒ නිසා අපිට තව මාසයක් දෙන්න කියලා ඉල්ලනවා. ඉල්ලුවා. ඉතින් ඒ ඉල්ලීම නැවත වතාවක් මම හිතන්නේ ආණ්ඩුකාරවරයාව තනතුරේ තියාගන්නට සමත් වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න පළවත්තේ අර්බුදයක් නැහැ කියලා යම්කිසි කෙනෙක් කියන්න උත්සාහ කරනවා නම් පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ දැන් ඊයේ අපි දැක්කා නිවුස් එකක් දාලා තියෙනවා ඔය ආණ්ඩුවට මේ කඩේ යන මාධ්‍ය හරහාම මේ පළවත්තේ ටිල්වින් සිල්වා මහත්තයාට මොකද වුනේ කියන කාරණා. අපි දැක්කා ඊයේ නිවුස් එකක් තියෙනවා මේ හක්ක පනින්න ගහපු කතාව අමු බොරුවක්. පියගැට පෙළේ ලිස්සා වැටුණු නිසා දිනක් හමාරක් රෝහල් ගත වෙන්නට සිද්ධ වුණා. ටිල්වින් සිල්වා මහත්තයා කියනවා කියලා. එතකොට මුලින්ම කිව්වා එහෙම කිසිම සිද්ධියක් වුණෙත් නැහැ. ඉස්පිරිතාලේ හිටියෙත් නැහැ කියලා. ඊට පස්සේ කිව්වා කිසිම කෙනෙක් ගැහුවේ නැහැ කියලා. දැන් පැහැදිලිවම පේනවා හක්ක පනින්න ගහපු කතාව බොරුවක් කියලා කියන ගමන් පියගැට පෙළෙන් වැටිලා තමයි දවස් එකමාරක් ඉස්පිරිතාලේ හිටියේ කියලා. එහෙමනම් අපි අහන්නේ දැන් මුලින් මේක ප්‍රතික්ෂේප වීමටත් පසුව පියගැට පෙළක කතාවක් කීමටත් යම් හේතුවක්. ඒ කියන්නේ ගින්නක් නැතුව දුමක් නැගලා නැහැ. අනිවාර්යෙන් ගින්නක් තිබිලා තියෙනවා. පැලවත්තේ බිත්ති දන්නවා. පැලවත්තේ බිත්ති ටික දන්නවා. කවුද කාටද පහර දුන්නේ කියලා. හරිද? මේකත් නිකන් අර ගොසිප් එකක්. මේක මට මොකුත් තුන්නේ නැහැ. මම දැනගත්තා. මාධ්‍යයට ඇහිල්ලා ඉන්ටර්වයුව දෙනකොටම දැනගත්තා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මුලින්ම ඔක ගොසිප් එකක් විදිහට අතහැර ගන්න තිබුණා. දැන් අර මේ ගලේ පහරපු බලල්ලු වගේ එක එක දවසට එක එක ප්‍රකාශ කරනකොට තේරෙනවා ටිල්වින් සිල්ලට හක්ක පනින්න කවුරු හරි ගහලා තියෙනවා. නැත්තම් මේ විදිහට ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. නැත්තම් මේ විදිහ ප්‍රකාශ කරමින් දැන් ඉස්පිරිතාලේ ඉඳපු එක ජස්ටිෆයි කරන්න උත්සාහ කරන විදිහක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා මේ විදිහට අර්බුදයක් ඇතුලේ නිර්මාණය වෙනකොට නොයෙකුත් පොරොන්දු වෙච්ච ඒවා නොයෙකුත් පොරොන්දු ජනතාවට දේශපාලනය කරන අවස්ථාවේදී බලයට එන්න කලින් ලබා දීපු පොරොන්දු කඩ වෙනකොට දැන් පක්ෂය ඇතුලේ අර්බුදයක් නිර්මාණය වෙලා තිනවා. ඒ අර්බුදේ निराකරණය කරගන්න කොහොමින් හරි සජබෙන් හරි කොහෙන් හරි මිනිස්සු ටිකක් එකතු කරගන්න උත්සාහ කරනවා. ඒක තමයි අවසාන උත්සාහය. ඊට පස්සේ වෙන්නේ මේක දාලා යන්න. ඉතින් මේ වෙනකොට ජනතාවගේ විදුලි බිල අඩුවීම කෙසේ වෙතත් තුන් පාරක් විදුලි බිල වැඩි කරලා තියෙනවා. තෙල් ගොඩ බාන මිලට දෙන එක වෙනුවට රුපියල් 400ක් පන්නලා තෙල් දෙනවා. ඒ වගේවට ඊයේ ජනාධිපතිතුමා නුවරඑළියේදී කිව්වා රුපියල් 100ක වැයබරක් රජය දරනවා කියලා මේ තෙල් මිල වෙනුවෙන්. නැත්නම් රුපියල් 720ට තමයි තෙල් දෙන්න ඕනි කියලා. එතකොට ගෑස් තුන් පාරක් වැඩි කරලා තියෙනවා. එතකොට වැට් එක දෙපාරක් වැඩි කරලා තියෙනවා. බස් ගාස්තු වැඩි කරලා තියෙනවා. කෑම මිල වැඩි කරලා තියෙනවා. උද්දමනය පහට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වගේ කාරණා එක්ක ආණ්ඩුවට මේ දේශපාලන වශයෙන් පොරොන්දු වෙච්ච ගමන යන්න බැරි වෙනකොට දැන් එක එක්කෙනා එකතු කරමින් ආණ්ඩු නිර්මාණය කරන්න ජාතික ආණ්ඩු සංකල්ප කරා යන්නට බොහොම උත්සාහ කරනවා. ඉතින් මේක මම හිතනවා පක්ෂයක් විදිහට අපි ආඩම්බර වෙන්න ඕනේ. ඇත්තටම අපි මුල ඉඳලම කිව්වා අපේ පක්ෂය තමයි හොඳම කණ්ඩායම ඉන්නේ කියලා. අපි කිව්වා සජිත් ප්‍රේමදාස එක්ක තමයි හොඳම කණ්ඩායම ඉන්නේ කියලා. අපේ එක ස්ලෝගන් එකක් හොඳම කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග කියන එක. ඒක විශ්වාස නොකර මේගොල්ලන්ගේ
බොරු අහලා සාදුනාද දීපු කණ්ඩායම් වලට අනුර කුමාරගේ ගුලි කාලා hina වෙවි ඉඳපු මිනිස්සුන්ට දැන් පැහැදිලිව තේරෙනවා ඇති නැවතත් විශ්වාසනීයව වැඩ කරන්න පුළුවන් රට ගොඩ ගන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ කොයි පැත්තද කියලා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට මෙතෙන් සිට විවෘත වෙනවා. බොහොම ස්තුතියි. प्रश्न है sure. කැමති ඔබට දැනෙන වෙනසක් දිවෙන් ප්‍රති සියලුම සැලවරින් ලබාගත හැක.